නාම කොටසේ මොනවද තියෙන්නේ? ඔව් නාම තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. ඔව් ඉතින් ඒකත් එකමයි. තින්නම් සංගති පස්සෝම තමයි මෙතන පස්ස කිව්වේ. සම්පස්ස. නාම කොටස කාගාවද සිදු වෙන්නේ? රූප කොටස බාහිර. එතකොට ඔයාගේ හිතේ විපරිණාමය වෙනසකට එක්ක කිලුට වෙන්නේ එක්ක පිටිසිදු වෙන්නේ මොකද වෙන්න ඕනේ? නාම කොටස. අර නාම රූප පරිච්ඡේද ඥානයේ මේ දෙක දැක්කට පස්සේ ඔයාට මේ ඇති වෙන වේදනා චේතනා පස්ස මනසිකාර ඔක්කොම ඇති වෙන්නේ මේ බාහිර රූපේ බව දැනගත්තා. ඒක නිත්‍යසේ පවත්න්න බෑ ගන්න බෑ. ඒක සුඛසේ ගන්න බෑ පවත්න්න. ඒක විපරිණාම ධර්මයි. ඔයා ගාවත් විපරිණාමය එතනත් විපරිණාම. දෙකේම විපරිණාමයේ යථා පරිදකින්නවා නාම රූප පරිච්ඡේද ඥානය කියන මේක තමයි මේ බුද්ධ දේශනාවේ. හැබැයි අද අපේ ලංකාවේ මොන උගත් හාමුදුරු නමක්වත් මේ ගැන වචනයක් කොහෙවත් දේශනා කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, කියන්න දන්නේ නැහැ. රූප කොටසත් බෙදලා බලන්න ඕන. මොකද්ද රූප කොටස තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. එතකොට ඒ රූප කොටස තියෙන්නේ බාහිර ලෝකේ. නාම කොටස සිද්ධ වෙන්නේ තමංගා. එතකොට අර බාහිර කොටස මට නිත්‍යසේ සුඛසේ අත්සේ පවත්තන්න නවත්තන්න බෑ. මගේ කැමැත්තට අනුව මගේ මනාපයට අනුව සිදුවෙන දෙයක් නෙමෙයි අර බාහිර දෙයක්. එතකොට නාමකාය වෙන වේදනාකාය මේ සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් අදුක්ඛ වේදනාවක්. එතකොට අර එතෙන්දි මේ දැන් අර සංඥාවත් එක්ක ක්‍රියාත්මක වෙන සබ්බතිත්ත සාධාරණේ කියන බවන්සේ එතෙන්දි අර ආරත්තු කියන්නේ සංකාර ස්කන්ධය විඥාන ස්කන්ධය ක්‍රියාත්මක වීමේදී තමයි කායේ සංකාර විසංකාර කරනවා. කවුද? අනුසතිය වැඩුවොත් වඩන පුද්ගලයා. සංකාර විසංකාර කරනවා. සංදි විසන්දි කරනවා. සංවට්ට විවට්ට කරනවා. සමුදය නිරෝධ කරනවා. එතන තමයි අර එතෙන්දි තමයි අර ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය දැක්කොත් තමයි ඔය සංකාර විසංකාර කරනවා, සංවට්ට විවට්ට කරනවා, සමුදය නිරෝධ කරනවා, සංදි විසන්දි කරනවා.